ඔයගොල්ලන් සිද්ධාම eBay Academy SL කියන YouTube channel එකට මම වීඩියෝ එක ඇත්තටම අරන් ආවේ ගොඩක් අය දැන් අපිට සම්බන්ධ වුණානේ. රුපියල් 1000ක් ගෙවලා සම්බන්ධ වෙලා eBay account හදලා පෙවුනි එක හදලා listing දාලා ඒ වැඩේ කරගෙන ගොඩක් අය නම් සල්ලි item විකුණගත්තා. විකුණගෙන යනවා. ඒ වගේ සමහරක් අය ඉන්නවා listing එකක්වත් දාපු නැති අය. ඉතින් මේක ඇත්තටම කියන්න ඕන මේ ලිස්ටින් දාලා හරියට භාණ්ඩයක් විකුණගන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් අද පැහැදිලි කරන මේ වීඩියෝ එකේ පොඩ්ඩක් බලන්න වීඩියෝ එක පොඩ්ඩක් බැලුවොත් ඔයගොල්ලන්ට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් මේක මම මේ මොකද්ද කියන්නේ කියලා. ඇත්තටම දැන් අපි account හදලා ඔක්කොම කරලා දැන් ගොඩක් මහන්සි වෙන ඔය eBay එක හදලා පෙවුනි එක හදලා ඒ ටික කරගත්තේ. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පෙවුනි එක අපට හදන්න බෑ. ඒ කියන්නේ පෙවුනි එක දැන් අපට අර දැන් පරණ අය දන්නවා ඒගොල්ලන්ට ඔය හිතුන වෙලාවට පෙවුනි එක හදාගන්න පුළුවන්කම තිබ්බනේ දවස්වල. දැන් පෙවුනි එක හදන්න බෑ එහෙම. පෙවුනි එක හදන්න නම් account එක හදලා සත් තුනක් ගිහිල්ලා ඉවර වෙලා ලිස්ටින් දාන්න ඕන. ලිස්ටින් දාලා ඉවර කළා තමයි අන්න එතනදි තමයි අපිට තනක් එනවා පෙවුනි එක හදන්න. එතනදි තමයි පෙවුනි එක හදන්න තියෙන්නේ. එහෙම තමයි පෙවුනි එක හදලා ඒ ටික කරගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් අය මැසේජ් දානවා පෙවුනි එක හදාගන්න විදියක් නැහැ කියලා. ඉතින් අය නම් දැන් පස්සේ නම් පෙවුනි එක හදාගත්තා. ඒගොල්ලන් හිතුවා මේක බොරුවක් වෙන්නේ නැති සමහරක් වෙලාවට දැන් පෙවුනි එක හදන්න බෑනේ. ශ්‍රී ලංකා කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න එන තැන එතනින් බ්ලොක් වෙනවා. බ්ලොක් වෙනවා කියන්නේ එතනින් යන්න බෑනේ ඉස්සරහට. ඒකයි. දැන් ඒ ටිකත් හරි. දැන් හිතන්නකො හරි කියලා. දැන් eBay එකයි පෙවුනි එක ඔක්කොම හරි. ඒ ටිකත් කරලා ලිස්ටින් එකක් දාන්න ඕනේ. ලිස්ටින් එක දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරන්න ඔයා දාන item එක. දැන් අපි කිව්වනේ පළවෙනි එක අපි විකුණ ගන්න උදව් කරනවා කියලා අනිවාර්යෙන්. ඉතින් ඒකේ ඔයාලා දාන්න ඕන පළවෙනි item එක දානකොට ඉක්මනින් විකුණ ගන්න නම් කුළුබඩු වර්ගයක් වගේ දෙයක් නම් ගොඩක් හොඳයි. හරිද? දැන් ඇත්තටම දවසට item 10 15 දාන්න පුළුවන්. කරපිංච වල දන්නවා ඇට කරපිංච ඇට. මෙන්න මේ කරපිංච ඇට එක ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙන item එකක්. ඔයාලට පුළුවන් නම් හොයාගන්න ටිකක් අමාරුයි. හොයාගන්න පුළුවන් නම් ඔන්න ওই පළවෙනි එක කරපිංච ඇට ටිකක් හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒක විතරක් කළා. කරනවා නම් කරපිංච ඇට හොයාගන්න අමාරු නම් ගම්මිරිස් වගේ දෙයක් සිද්ධාලේප අන්න ඒ වගේ ගම්මිරිස් සිද්ධාලේප එතකොට එනසාල් වගේ අන්න ඒ වගේ item. ඒ කියන්නේ මෙහිමයි. මෙතන දැන් account හදලා ඔක්කොම clear කරලා ඔක්කොම ඉවර වුණාම අපි බලන්නේ item ටිකක් වැඩිපුර විකුණ ගන්න. item දෙකක් තුනක් ගියාම තමයි මේක account එක ඊට පස්සේ දිගටම selling වෙන්නේ. පොඩ වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ දවසට 4 5 නෙමෙයි 10 15 වෙනවා. ඒ தත්ත්වයට ගන්න නම් මුලින්ම අපි පොඩි item පටන් ගන්න පොඩි item එකකින්. ගොඩක් අය මොකද කරන්නේ ලොකු ගොඩක් අය සමහරක් අය දානවා පොල් කටු දාපු ගමන් සෙලින් වෙන්නේ නැහැ. ඔයාලගේ දැන් මිනිස්සු අතරට යන්න දැන් ඔයාලා අපි යුරෝප රටවල් ටාගට් ගන්න. ඒතර ඒ රටවල් වලට ටාගට් ගන්න අපි සාමාන්‍ය පොඩි අයිටම් එකකින් පටන් ගන්න ඕන. අයිටම් දෙකක් විතර දාලා අයිටම් දෙක නෙමෙයි ඕන තරම් දාන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. අයිටම් දෙකක් විතර දාලා සාමාන්‍යයෙන් දාලා ඒ විදිහට ගිහිල්ලා item 3-4ක් විකුණුනන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඕන item එකක් දාගන්න. මුලින්ම දාන්න මං කිව්වා වගේ කරපිංචාට නම් ගොඩක්ම හොඳයි ඇත්තටම පළවෙනි item වශයෙන්. එතකොට item එක ඔයාලට හොඳ ටච් එකේ ඉන්න ඔයාලට මේල් එක සම්බන්ධව මේල් එකට ඔයාලට item එක විකුණාම ශනිකවම ඔයාලා මේල් එකට එනවා. හරිද? මේල් එකට එනවා වගේ item එක විකුණුණා කියලා මෙන්න මේ මුදල account එකට වැටලා තිනවා. මෙන්න මේ address එක කියලා address එකත් ඔයාලට දෙනවා. ඒ address එකට ඔයාලා දැන් අපි handling time එක ගොඩක් මන්ද කියලා තින්නේ දවස් 3ක් ඇතුළත දාන්න කියලා. handling time එක කියන item එක විකිනලා ඔයාලට message එකක් එනවනේ. ඒ message එක ආපු දවසේ ඉඳලා දවස් 3ක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම ඒක තැපල් කරන්න ඕන.
තැපල් කරාට මදි. ඔයාලා අනිවාර්යයෙන්ම තැපල් කරලා තැපල් කරන වෙලාවේ පාර්සලේ ෆොටෝ එකක් ළඟ තියාගන්න. හරිද? ළඟ තියාගන්නම ඕන. හදිස්සි අවස්ථාවක් වුණොත් අප්ලෝඩ් කරන්න හරි තියාගන්න. ඒ වගේම තමයි එතනදී දෙනවා ට්‍රැකින් නම්බර් එකක් ඔයාලට. ඒගොල්ලන් දුන්නේ නැතුනොත් ඔයාලා අනිවාර්යෙන් ට්‍රැකින් නම්බර් එක ඉල්ල ගන්න. මේ channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. මගේ පරණ channel එක මේ වෙලාවේ නෑ. ඒකෙන්ද මේ අලුතෙන් මම මේ ඔයාලට සම්බන්ධ කරගන්නේ. ඔයාලා subscribe කරලා bell එක click කරලා තියන්න. ඒතර ඔයාලට අනිවාර්යයෙන්ම දාන වීඩියෝ අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි tracking number එක ඉල්ල ගන්න. tracking number එක තියෙන ඊට පස්සේ ඔයාලා ගෙදර ඇවිල්ලා හරිද මේල් එකෙන්ම යන්න පුළුවන් tracking number එක අප්ලෝඩ් කරගන්න තැනට. දැන් tracking number එක අප්ලෝඩ් කරන්න බැරුණාට ප්‍රශ්න නැහැ. මට මැසේජ් එකක් දාන්න. මම එතකොට ඔයාලා tracking number එකක් අප්ලෝඩ් කරන විදිහ මම කියලා දෙන්නම්. එතකොට දැන් ගොඩක් අයට මම කියලා දෙනවා item එක මම කියනවා ඒගොල්ලන්ට item එක විකුණාම ඒගොල්ලෝ මට මැසේජ් එකක් දානවනේ. ඒ දානකොට මම ඒගොල්ලන්ට කියනවා අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගහලා tracking number එක අරන් එන්න මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කියලා. අනිවාර්යයෙන්ම item එක විකුණන ගමන්ම item එක listing දාපු දවසේ ඉඳලා ඔයාලා නිකන් පුරුද්දක් වශයෙන් දවසට දෙපාරක් විතර අනිවාර්යයෙන්ම යන්න Gmail එක පොඩ්ඩක් check කරන්න. සමහරක් අයට උඩින් message පෙන්වන්න නැතුව ඒ task bar එකේ පෙන්වන්නේ නැහැ. සමහරක් අයට එන්නෙම නැහැ. ඒකින්ද ඔයාලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අප්ඩේට් කර රීෆ්‍රෙෂ් කරන්න. නිකන් ඔන් කරලා බලලා කට් කරන්න එපා. මේල් එකට ගිහිල්ලා මේල් එක උඩට ඇඟිල්ල දාලා පහළට අදින්න. දැන් පස්සේ කැරකෙනවා පොඩි රවුමක්. ඒක අප්ඩේට් වුණාම ඔයාලට මේල් ඇවිල්ලා තියෙනවා පේනවා. එහෙමත් පේනවා නැත්නම් all inbox දාන්න. all inbox දැම්මම ඔයාලට පේනවා අලුතෙන් ආපු මේල්. හරිද? ඒක කරන්න. අනිත් එක තමයි ඔයාලා ෆොටෝ ගහනකොට Google Chrome එකකින් හරි Google එකකින් හරි අරන් ෆොටෝ අප්ලෝඩ් කරන්න එපා. ඒක මම කියන්නේ දැන් එක්කෙනෙක් දෙන්නෙට වුණා ඒගොල්ලන් ෆොටෝ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඒව අප්ලෝඩ් කරලා දැම්මා item එක විකුණුණා. item එක යවුවා. item එක යවනකොට අර අරන් තියෙන්නේ බල්ලනේ දැන් අපි ඒගොල්ලන් item එක මිලදී ගන්න ෆොටෝ බල්ලනේ. ඒතකොට මේ ෆොටෝ එකේ තියෙන එක නෙමෙයි මේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ. ඔව් හරිනේ ඉතින්. ඒ කියන්නේ ඒගොල්ලන් net එකෙන් අරගෙන ෆොටෝ අප්ලෝඩ් කරා ඊට පස්සේ අරකයි මේකයි වෙනස්. අන්න කම්ප්ලේන්ට් කරලා තිබ්බා. එතකොට ඒක ගැටලුවක් වෙනවා. මොකද ඔයාලා report එකක් එහෙම වැදුනොත් ඒක ආපස්සට ගන්න බෑනේ. ඒකින්ද මොකද account එකයිනේ හදන්න පුළුවන් අපිට. 10 15 හදන්න බෑ. Facebook වගේ නම් 100ක් හරි හදන්න පුළුවන්. දැන් මේවා එහෙම බෑ. ඒකින්ද ඔයගොල්ලන් හොඳටම දන්න ඔයගොල්ලන්ගේ item එක අප්ලෝඩ් කරන listing දානකොට listing එක දානකොට අනිවාර්යයෙන්ම ඔයා දාන item එක ඒ විදිහටම තියාගන්න. ඔයාගේ original product එකේ item එකේ ෆොටෝ දාන්න. පැහැදිලි ෆොටෝ ටිකක්. ෆොටෝ 3ක් විතර දාන්න. එතකොට අනිත් එක තමයි එක ෆොටෝ එකක් අතට අරගෙන අල්ලේ තියාගෙන හරි ෆොටෝ එක ගහන්න. හරිද? ඒක ගොඩක් වැදගත්. ඒගොල්ලන් හිතනවා හරි මේ කෙනා ජෙනියුන් කෙනෙක් මෙයා ගාව බඩු තියෙනවා. අන්න එහෙමයි. හරිද? ඒක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. ඒක පළවෙනි එකට ඕනේ නැහැ. දෙවෙනි එකට අප්ලෝඩ් කරන්න. ඒ ෆොටෝ 3ක් අප්ලෝඩ් කරනවා. පළවෙනි එකට අප්ලෝඩ් කරන්න ඕනේ ඒක. ලස්සනට ෆොටෝ එක එඩිට් කරපු එක පළවෙනිට අප්ලෝඩ් කරන්න, දෙවෙනියට අරක අප්ලෝඩ් කරන්න, තුන්වෙනියට තව එකක් අප්ලෝඩ් කරන්න. අනිවාර්යයෙන්ම item එක සිලෙක්ට් කරනකොට පොඩ්ඩක් ගිහිල්ලා අර මං කියන වගේ ඔයගොල්ලන් ටයිටල් එක හරියට හදාගන්න. ටයිටල් එක හදාගන්න එක හරියටම බලලා හදාගන්න. මම දුන්න කලින් ලින්ක් ටික ඒ ලින්ක් එකේ ලින්ක් වල පළවෙනි වීඩියෝ දෙක තුනක් වීඩියෝ තුනක් දෙකක් වැඩ නැහැ. හරිද? දැන් ඒගොල්ලන්ට මම කලින් දුන්න කට්ටියට මේ වැඩ නැත්තම් මට මැසේජ් එකක් දාන්න ලින්ක් වල මම ඒ ලින්ක් ටික දෙන්නම්. හරිද? ඒක මතක තියාගන්න. අනිත් එක අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. රුපියල් 10 ගන්න අපි. ඒක අරගෙන ඊට පස්සේ අපි account එක හදලා ඒ වැටි කරලා step by step කරගෙන යනවා. අනිත් මේක තනි තනියෙන් මම කියලා දෙන්නේ. ඒක කරගෙන යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි එකක් තියෙනවා. ඔයාලා උනන්දුවෙන් කරන්න ඕනේ මේක. මේක රැඳිලා ඉන්න දෙයක් නෑ නේතරම. පොඩි වැඩක් තියෙන කරන්න. ලිස්ටින් දැම්මෙන් පස්සේ ඊට පස්සේ අවුලක් නෑ. වැඩේ කරන් ඔයාලට වෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ඔයගලන්ට item එක ගුණාත් අප කරලා යවන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද මේක උනන්දු වෙලා වැඩේ කරා. දැන් කලින් account හදපු කට්ටිය
ඔයගොල්ලන්ගේ ෆෝන් එක ඔයගොල්ලන් කරන්නේ නැත්නම් මේ eBay account එක ඔයාලා කරන්නේ නැත්නම් account එකට කිසිම හානියක් වෙලා නැත්නම් account එක පෙන්නනවා නම් ඔයගොල්ලන්ට මේ account එක අපරාධේ එක විකුණලා දාන්න. නිකන් තියන්න එපා. ඔය account එක ලොකු ගාණක් දෙන්න පුළුවන්. Facebook එකේ ඇඩ් එකක් දාලා දීලා දාන්න. නැත්නම් ඔයගොල්ලෝ කරන්න පටන් ගන්න. හරිද? කීයක් හරි හොයන්න පුළුවන්. හොයාගන්න පුළුවන් වෙලේ හොයාගන්න. මොකද මේවා ලොකු මිලකට යවන්න පුළුවන් එහෙට. ඒක හින්දා. ඉතින් ඔක තමයි මට කියන්න ඕනලා තිබ්බේ. මොකද ගොඩක් අය මේ පළවෙනි එකවත් විකුණ ගත්තේ නැති අය ඉන්නවා. ඉතින් ඒක හින්දා තමයි මේ කියන්නේ. අනිවාර්යයෙන්ම මේ වැඩේ පටන් ගන්න. පටන් ගත්ත අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා ඔයගොල්ලන්ට ඕනම කෙනෙක්ට මේක වැඩේ කරගෙන රුපියල් 10 අපි ගන්න කැමති අය ඕන කෙනෙක් සම්බන්ධ වෙන අනිවාර්යෙන් ගොඩ දාලා දෙන්න. ඉතින් එනං ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න, channel එක subscribe කරලා තියාගන්න, bell එක click කරලා තියාගන්න. මේ මම වීඩියෝෙන් සමු ගන්නවා. ඔයගොල්ලන් සියදෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.